මම හංසිනි නර්මදා. මගේ හස්බන්ඩ් ශනුක සිංහබාහු. අපි කසාදෙ බැන්දේ හුඟක් ආදරේ කරලා. ශනුකට ගෙදරින් මුලින්ම අකමැති වුණත් ශනුක මගේ දෙමව්පියන්ට හරිම හොඳ පුතෙක්. ඒ නිසාම ටිකක් කල් යද්දී දෙමව්පියෝ අකමැති වුණේ නෑ. ශනුක කියන්නේ බිස්නස්මාන් කෙනෙක්ගේ පුතෙක්. මම ගමක හැදුණු කෙල්ලෙක්. හෙලෝ ඩාලින්. අවුරුද්දක් වගේ තමයි. අපි හරිම සතුටින් පවුලක් ගත කළේ. අපේ මැද්දට රකුසු විසින් අසම්මත පෙම් මැදිලා ආව වගේ මට දැනුණා. මහත්තයා කෑම කන්නතෝද යන්නේ? තියාගෙනින් ඔබගේ කෑම. මම අද ටානියෙක් එළියෙන් කනවා. ඔබට ඕන එකක් ඔබ කාපන්. ශනු කෙහම් කියලා ඔෆිස් ගියේ. ෆෝන් එකත් කනේ ගහගෙන. ඇයි මහත්තයෝ මට මේ හැටි ඩුබ් දෙන්නේ? මගේ මහත්තයාට මගේ ආදරේ මදිද? රත්තරනේ? කමක් නෑ. මේ මගේ ලබා උපන් හැටි කියලා හිත හදා ගන්නවා. හංසි ආවේ ගෙදර වැඩ සේරම ඉවර කරලා වොෂ් එකක් දාගන්න කියලා. වතුර මලේ ඇටට වෙලා හැමදාම කළේ හංසිගේ දුක අඩලම දිය කරපු එක. මැනික? ඔයා මට කොච්චර ආදරේද? හුඟක් ආදරේ මගේ රත්තරන් මහත්තයාට. අනේ කෝලම් කරන්න එපා නාන්න දෙන්නකෝ. කෝ? ඉතින් හංසි පියවි සිහියට ආවේ ෆෝන් එක රින් වෙන හඩින්. ඉක්මනින් ටවල් එක ඇදගෙන රූම් එකට ආවේ කෝල් එක කාගෙද බලන්න. අම්මා. අනේ දෙයියනේ මම මේ කෝල් ආන්සර් කරලා මොනව කතා කරන්නද අම්මේ? හලෝ අම්මා. දුවේ මගේ මැනික හොඳින් නේද? ඔව් අම්මේ. කඳුළු ඔහේ ගලනව ඇස් වලින්. කියාගන්න බැරුව. අනේ මගේ රත්තරන් අම්මේ අම්මා හිටියනම් මං ගාව මේ වෙලාවේ. දුවේ ඇයි කතා නැත්තේ? අම්මේ අම්මලාට කොමද? අපිට ඉතින් ඔබව මතක් වෙනවද වේ? තාත්තා වැඩට ගිහින් ඔබ ගමේ ආවෙම නැනේ. වැඩිද මැනික? ඔව් අම්මේ. ශනුකට ගොඩක් ඔෆිස් එකේ වැඩ අම්මේ. එන්න යන්න වෙලාවක් හම්බුනේම නෑ. නැත්තම් මම එනවා අම්මේ. කමක් නෑ මැනික. පරිස්සමෙන් ඉදපන් මායි කෙල්ල. හා අම්මේ. තාම දරුවෙක් ගැන හිතුවේ නැද්ද දෙන්න? දැන් වයසත් යනවා නේද? ඔහොම පුළුවන්ද පුතේ? අම්මා අහපු දෙයට මාව නිරුත්තර වුණා. බෙදපු දහින්දන් මංගල දවසේ තමයි සතුටින් හිටියේ. ඊට පස්සේ දවස් කීපයයි. දැන් මොකොත්ම නෑ ආදරයක්. අම්මේ ඉතින් අම්මා එක්ක ටිකක් කතා කරලා ෆෝන් එක තියලා මම ආවේ බත් කටක් කන්න පහලට. හරි පාළුයි කටා කරන්නත් කවුරුත් නැහැ. අහල පහල මිනිස්සු හිටියත් තාප්පවලින් වට වෙලා මේ විශාල ගෙදර දවල්ට මම තනියම. මහත්තයෝ. අනේ ශනුක මහරෑ හොඳටම බිලා. තනියම නෙවෙයි ආවේ. තවත් ගර්ල් කෙනෙක් එක්ක. අහකට ඵලයන්. කවුද ශනුක මේ? සර්වන්ට් ඩාර්ලින් අපි යමු. වෙනදට බිලා රෑ වෙලා ආවා. අද වෙන පහසුක පැටලිලා ආවා. දෙවියනේ ඇයි මම මේ දේවල් දකින්න ජීවත් උනේ? ඇයි මහත්තයෝ මෙතරම් ආදරේ කරන මට මෙහෙම කරන්නේ? මහ වැස්සක් කඩා හැලෙන ඒ සමගමයි. කමක් නෑ මහත්තයෝ මං ඉවසන්නම්. මේ හැමදේම දවසක ඔයාට තේරෙයි මගේ දුක වේදනාව. ගුඩ් මෝර්නිං මහත්තයෝ. ඔබ මොකද මගේ කාමරේ කරන්නේ? ඵලයන්. ඔයාලට තේ ගෙනාවා. තමන්ගේ මහත්තයා වෙන තුරුල්ලක ඉද්දි එහෙ නෝනා කොහොමද දරාගන්නද? හිතක් පපුවක් නෑ වගේ ඉද්දි පපුව ගිනි ගන්නවා. කරකු වැරද්දක් නෑ අද වෙනකම්. නිවාඩු දවස නිසා මට ශනුක එක කතා කරන්න ඕනුනේ. මහත්තයෝ ඇයි මහත්තයා මට මෙහෙම කරන්නේ? අපේ අම්මලා මාව ඔයාට දුන්නේ මම ආදරේ කළේ මේ දුක් විඳින්නද මහත්තයෝ? මොකක්ද ඔබ කියන්නේ? ඇයි මහත්තයා මේ වගේ බනින්නේ? කතා කරන්නේ? ඉස්සර කොච්චර ආදරේද මට? කෝ මහත්තයෝ දන්නේ ඒ කතාව? ඵලයන් ඔය නාහෙ නඩන එක නවත්තලා. දැහැට නොපෙනී ඔබ වගේ එකයක් බැඳගත්ත එකමයි මං කරපු ගොන්කම.
ගොඩේ ගැනු නිසා විතරයි ලැජ්ජාව. කඳලු උනලලා මුණ පුරාම දිලිසෙනෝ. මේ දුක් කොහොම උහුලන්නද මම මගේ මහත්තයා කියන දේවල්? හරි මහත්තයෝ, මාව ඔයාට එපාද? උබව මට කොහොමත් එපා. ඵලයන් යන්න. තවත් මව කෙන්ති ගස්සන්න නැතුව. එහෙනම් මහත්තයා කැමති නෝන කෙනෙක් එක්ක ඉන්නවනම් මං යන්න. මුකුත් නොකිය ශනුක නැගිටලා ගියේ. කතාවට නම් හුම් නැතුවයි. මෑතක ඉදන් තමයි මේ වෙනස්වීම. අපි හරි හොඳට හිටියා සතුටින්. මට වෙනසක් දැනෙනවා. මෙහෙම වෙනස්ුනේ මොනෝහරි තියෙන්න ඕනා කියලා. ඔහු මම නිකන් හිටියේ නෑ. ශනුකගේ වෙනස හොයන්න ගත්තේ එදා ඉදන්. ශනුක හැමදාම බිලා එනවා, කෝල්ස් ගන්නවා. එන යන වෙලාව දන්නේ. දවසක් මට එයාගේ රූම් එකේ තියලා ෆයිල් වගේකුයි ඩයරියකුයි ලැබුණා. මට මේ කාමරෙට එන්න තහනම් ඒත් මම ආවා නැති නිසා අද ගෙදර. මොනවද මේ කැන්සර්? දෙයනේ මොකක්ද මේ දෙයරි? අනේ මගේ මහත්තයාට කැන්සර් එකක්ද? අනේ මගේ සුදුහාමිනී, මම උඹට ගොඩාක් ආදරෙයි මේ ජීවිතේදී. මට උඹ එක්ක ඉන්න පින නෑ. ලබන ආත්මික මං ප්‍රාර්ථනා කරනවා උඹ මගේ වෙලා ලැබෙන්න කියලා. මේ දෙපළ මම උඹගේ නමට ලියලා තියෙන්නේ. මට කැන්සර් එකක් කියලා දැනගත්ත දවස්වලම මැනික මට මේ මුකුත් එපා. උඹ මගේ දෙමව්පියෝ බලා ගන්න ඕන. මගේ මැනික මේ බිස්නස් සිරම බලා ගන්න. ඔයාට බාරයි සිරම. හොඳින් ජීවත් වෙන්න. හොඳ කෙනෙක් බැඳලා මගේ මැනික. දවසක මන් නැති වුණාම පාළු දැනෙයි මැනික. උඹට වෙනස්කම් කළාට සමාව යන්. දුක් දුන්නට මෙච්චර කල් මම්මගේ මැනිකට මැරෙනකන් ආදරේ. මන් නැති වුණාට අඩන්න එපා කවදාවත්. hina වෙලා ඉන්න. මට සමාවෙන්න මේ ආත්මෙන් යන්න වෙනවට. උඹ ගාවින් මැනික. ආදරේ හුගක්. බුදු සරණයි. මගේ හංසි මැනිකට. සුදු මහත්තයා, ශනුක. කාලය ගත වුණා. අපි වෙනුවෙන් අපේ දෙමව්පියෝ ලස්සන අනාගතයක් අපිට දුන්නා. ඒත් වාසනාව නැහැ. ඒ ජීවිතය ගත කරලා සතුටින් මැරෙන්න. ඒ කියන්නේ මගේ මහත්තයා මට ආදරෙයි. මට බොරු කලේ නෑ. අනේ රත්තරනේ, ඇයි මේ ලෙඩේ මට ගැංගුවේ? මේ දේ හිතලා අඩල දවසම ඇඳට වෙලා ඉදියා. ශනුක ගෙදර ආවා. මම ශනුකගේ ඇදේ නිදි. කඳුළු බේරිලා ඇද පුරාම ඇද තියාගෙන ඉදියා. මහත්තයෝ යාවද? මේ මොනවද මහත්තයෝ මේ දේවල්? ඇයි මට මේව ගැංගුවේ? ශනුකු උත්තර නොදී යන්නයි හැදුවේ. යන්න බෑ මගේ රත්තරනේ. ඔයාට ඇයි මහත්තයෝ මේ දුක තනියම දරාගත්තේ? ඔයා දුක් වෙන නිසයි නෝ කිව්වේ. සමා වෙන්න මට මැනිකා ප්ලීස්. මට ජීවත් වෙන්න බැරි වෙයියත් ඔයා ඉන්න ඕන හොඳින්. ඇති ඔය ඇති. මං ඔයාව හොඳ කරගන්නවා. අපි යමු හොස්පිටල්. මේකට විසඳුමක් බලමු. මට එකම අරමුණයි තිබ්බේ. මගේ මහත්තයාව හොඳ කරගන්න. පුළුවන් හැමදේම කළා. එයා මං එක්ක ජීවත් වුණේ මාස 6ක් විතර. ඒ කාලෙට අපි හරි සතුටින් ආදරෙන් ජීවත් වුණා. පුළුවන් හැමදේම කළා. සතුටින් ඉන්න. ශනුක මේ ලෝකෙන් ගියේ ගොඩාක් අපි වඩවලා. ඒත් එයාගේ ආදරේ සලකුණ මංගාව තියලා. ඉතින් මගේ පණ මම රැකගෙන යා කියන විදිහට ජීවිතය අපහසු වුණත් ජීවිතය ගැන හිතලා හයියෙන් ගෙනියනෝ දුක් වේදනා අතරින් ශක්තිමත් වුණා. ටික කාලයක් යද්දි චුටි පුතා තාත්තිගේ ෆොටෝ එකට වැඳලා ඉස්කෝලේ යන්න ලැහැස්ති. අම්මි යමු චුටි පුතේ. අප්පච්චි ඔයාට ගොඩාක් ආදරේ. එයා අපිත් එක්ක හැමදාම ඉන්නවා. මඩි පුතා කවදාක්වත් අඩන්න එපා හොඳද? මාත් ආදලේ තාත්තිටයි අම්මිටයි.